අද හදමු සෑන්ඩ්විච් එකක්. සෑන්ඩ්විච් එකට මුලින්ම සැමන් ටිකක් තමයි පොඩි කරලා අරගත්තේ. ඊට පස්සේ ගම්මිරිස් ලුණු බටර් ටිකක් එකතු කරලා ඒක හොඳට මික්ස්චර් එකක් විදියට හදාගත්තා. ඊළඟට පාන් පෙත්තක් අරගෙන මම මුලින්ම මේ සැමන් මික්ස්චර් එක පාන් එකේ හොඳට තවරගත්තා. ඊට පස්සේ මේ සැමන් මික්ස්චර් එක උඩින් මම මේ තියාගන්නේ හැම් ස්ලයිසස් දෙකක්. මේ සෑන්ඩ්විච් එක හදනකොට අපිට කැමති දේවල් එකතු කරගන්න පුළුවන්. හැම් ස්ලයිස් එක උඩින් මම තියාගත්තේ පොඩියට කපා ගනිපු පිපිඤ්ඤ ටික. ඊට පස්සේ චෙරි ටොමෑටෝ ටිකකුත් තියාගෙන අන්තිමටම ලුණු ටිකකුත් මේ විදියට සෑන්ඩ්විච් එක උඩින් තියාගත්තා. සෑන්ඩ්විච් එකට මම ගොඩක් දේවල් එකතු කරපු නිසා පෙති දෙකක් වගේ තමයි මේ සෑන්ඩ්විච් එකෙන් මම කන්නේ. මේ සෑන්ඩ්විච් එක මම හදන්නේ උදේට කන්න. මගේ පේජ් එකේ සෑන්ඩ්විච් හදන වීඩියෝස් ගොඩක් තියෙනවා. ඉතින් කැමති කෙනෙක්ට ඒවත් බලන්න පුළුවන්. දැන් තියෙන්නේ හදාගන්නපු සෑන්ඩ්විච් එකේ රස බලන්න. උදේට කන නිසා මම පළතුරු ටිකකුත් සෑන්ඩ්විච් ප්ලේට් එකෙම තියාගත්තා. ඔයාලත් කැමති නම් මේ විදිහේ සෑන්ඩ්විච් එකක් හදලා රස බලලා රස කොහොමද කියලා මට කියන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්.